සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. ඒ වගේම සුබ දවසක් අපේ channel එක වීඩියෝස් නරඹන ඔයාට වැදගත් දෙයක් එකතු කරන්න කියලා හිතුවා. කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. ගොඩ කාලෙකින් මට වීඩියෝ කිසිම දෙයක් අප්ලෝඩ් කරන්න බැරි වුණා. තියෙන අධික කාර්යබහුලත්වයත් එක්ක. ඉතින් මේ දවස්වල තියෙනවා අධික වියලි කාලගුණික තත්ත්වයක්. ඉන්න බෑ රස්නේ. රස්නෙට අපි හැමෝම කරන පිළියමක් තමයි ඉන්න කාමරය ඇතුලේ ෆෑන් එකක් දාගන්නවා. මේ ෆෑන් එක දානකොට කීප වතාවක් හිතන්න මොකද මම එකපාරක් මේ ෆෑන් එක නිසා ලොකු පනිෂ්මන්ට් එකක් ආවා. ඒක නිසාම තමයි මම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතලා අරගෙන ඉන්නේ. මොකද අපි නිදාගන්නේ රෑ කාමරේ සම්පූර්ණ සීල් කාමරයක්. මදුරුන්ට එන්න බැරි විදිහට ඒ කාමරේ හදාගෙන තියෙන්නේ. හැබැයි ලොකු අවුලක් තියෙනවා. කාමරේ සීල් වෙනකොට කාමරේ ඇතුලේ රස්නේ වැඩි වෙනවා. රස්නේ වැඩි වෙනකොට අපිට නිදාගන්න ලේසි වෙන අපි ෆෑන් එකක් පාවිච්චි කරනවා. ෆෑන් එක පාවිච්චි කරාට රස්නේ අඩු කරගන්න පුළුවන්. හැබැයි ලොකු ගැටලුවක් වුණා. අපිට උදේට නැගිටිද්දී ඇඟට හරි අමාරුයි. හුස්ම ගන්න එහෙම හරි අමාරු ගතියක් දැනෙනවා. නිකන් අපේ මේ නාස් වල බැඳිලා වගේ එහෙම ස්වරූපයක් දැනෙනවා. ඒ වගේමයි විශේෂයෙන්ම මගේ ලොකු දරුවා මෙයාට උදේ පාන්දර නැගිට ගමන් ලොකුවට මේ කිවිසුම් යන ගතියක් තියෙනවා. ඊට පස්සේ මේක ගැන ගොඩක් බැලුවා ડોක්ටර්ස්ලට කිව්වා. ડોක්ටර්ස්ලා කියන්නේ මෙයාට පීනස තත්ත්වය ඇවිල්ලා කියලා කියන්නේ. දැන් පීනස ඇති වෙන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. ඒ අතරේ දූවිලි එයත් සැලකිය යුතු මට්ටමක ඉන්නවා. දූවිලි. ඉතින් කාමරේ ෆෑන් එක දැම්මට පස්සේ මම දවස් කීපයක් මට හොඳට නිරීක්ෂණ වුණා. අපි ෆෝන් එකේම උඩ අතර හරවලා තියෙනකොට ෆෝන් එකේ මේ ඩිස්ප්ලේ එකේ දූවිලි හිටලා තියෙනවා. ඒ කියන්නේ කාමරේ අපි රැලි වෙනකන් දන්නේ නැති වුණාට අපි නිදාගෙන ඉන්නකොට මේ ෆෑන් එකෙන් ගොඩාක් ලොකු දූවිල්ලක් ඇවිස්සෙනවා. දූවිල්ල ඇවිස්සලා ඉවර වෙලා මේවා අපේ නාසයට යනවා. නාසයට ගියාට පස්සේ අපේ පෙනහළු දක්වාම යනවා. සමහර තියෙන සියුම් අංශු දූවිලි අංශු අපේ මේ නහයේ තියෙන පක්ෂම කියන මේ රෝම වලින් එයාට ෆිල්ටර් කරගන්න බෑ. ඒවට ෆිල්ටර් කරන්න බැරි ඒවාක් තියෙනවා. ඒවා පෙනහළු වලට යනවා. සාමාන්‍යයෙන් අපි හිතමු මොනවා හරි වසක් විසක් ගෑවිලා අපේ මේ හැමට වසක් වගේ දෙයක් විසක් වගේ දෙයක් ඇතුළු වුණොත් එහෙම ඒක පැසවීමක් කරලා එළියට දාන්න පුළුවන් හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු දැන් කින්තුල්ලෙක් කෑවා. ඊට පස්සේ අපි හිතමු තව කවුද මේ වැස්ස දවස් වලට ඉන්න කූඩැල්ලෙක් කෑවා කියලා හිතමු. දැන් ඒ වගේ තත්වයකදී එයාලගේ විස සහිත කොටස් අපේ හැමේ ඉතුරු වෙලා තිබ්බොත් එහෙම දලේ වගේ දේවල්, දත් වගේ දේවල් ඉතුරු වෙලා තිබ්බොත් එහෙම ඔයාලා හැමෝටම මතක ඇති මේ හැමෙන් එයාට පිට දාන්න පුළුවන් හැකියාවක් තියෙනවා. පැසවලා ගෙඩියක් වගේ ඇවිල්ලා ඒ ටික එහෙම දිය වෙලා එළියට ඉජෙක්ට් කරලා දානවා. ඔක්කොම ටික අයින් කරලා දානවා. හැබැයි අවුල තියෙන්නේ පෙනහල්ලට ඒ වගේ දූවිලි ප්‍රමාණයක් ගියොත් එහෙම එයාට එළියට එන්න බෑ. සාමාන්‍යයෙන් අපේ නාස් කුටීරය දක්වා මේ නහයේ ඉඳන් නාස් කුටීරය දක්වා ඉහළට යන අතරේ ඒ ටිකේ දූවිලි රැඳුනොත් එහෙම අපේ මේ ස්ලේස් වලින් හොටු විදිහට තරලයක් විදිහට එවන්න පුළුවන් පහලට. දූවිලි ටික එකතු කරලා හොටු විදිහට එවන්න පුළුවන් පහලට. හැබැයි ඔතනිමුත් පහලට ගියොත් එහෙම ශ්වසන පද්ධතිය පෙනහළු දක්වා ගියොත් එහෙම එයා එළියට ගන්න ක්‍රමයක් නැහැ. අපිට සුද්ධ කරන්න විදියක් නැහැ. බ්‍රෂ් එකක් දාලා සුද්ධ කරලා හයි කරන්න විදියක් නැහැ. උදේට දත් මදිනවා වගේ පෙනහළු සුද්ධ කරන්න ක්‍රමයක් නැහැ. හැමදාම එන්න මේ පෙනහල්ලේ ඇතුලේ පටකවල මේ අපද්‍රව්‍ය තැම්පත් වෙන්න මේ පටක කොටස් විනාශ වෙනවා. ඉතින් ඒකින්න මේක ඊටාම දරුණු තත්වයක්. ඉතින් මේකට මම බැලුවා මොකද කාමරේ දූවිලි මට අඩු කරගන්න පුළුවන් ක්‍රම තියෙනවද කියලා බැලුවා. දූවිලි අඩු කරගන්න පුළුවන් ක්‍රම තියෙනවද කියලා බලද්දි එක්කෝ AC එකක් හයි කරන්න ඕනේ. AC එකට ලොකු වියදමක් දරන්න වෙනවා. ඒකේ හින්දා ඊට පස්සේ මම බැලුවා තව මොනවද දූවිලි මට්ටම අඩු කරගන්න තියෙන වායුව ෆිල්ටර් කරගන්න පුළුවන් ක්‍රම තියෙන කියලා. ඊට පස්සේ බලද්දි අන්තර්ජාලය හරහා බලද්දි වායු ෆිල්ටර්ස් වර්ග තියෙනවා. එයා ෆිල්ටර්ස් වර්ග තියෙනවා. මේවා හරි ගණන්. ඊට පස්සේ දැන් මේකේ ඇතුලේ වෙන ක්‍රියාවලිය මොකද්ද? යාන්ත්‍රිකව කාමරේ තියෙන වාතය ඇදලා අරගෙන ෆිල්ටරයක් කරා ෆිල්ටර් කරලා ඉවරලා එතනින් එහාට මේ වාතය ටික එළියට දානවා. ඉතින් මම ඒකට හැදුවා මෙන්න මේ වගේ විශේෂ දෙයක්. වායු ෆිල්ටර් එකේ අභ්‍යන්තරයේ බැලුවට පස්සේ එයාගේ තියෙන ෆිල්ටර් එකක්. ඒ කියන්නේ වාතය ඇදලා ගන්නකොට ඒ වාතය ඇතුලේ තියෙන දූවිලි අංශු රඳව ගන්න පුළුවන් එකක්. ඉතින් මම ඒකට පොඩ්ඩක් වෙළඳපොලේ ඇවිදලා බලද්දි මට මෙන්න මෙයා හම්බුණා. මේ තියෙන්නේ සාමාන්‍ය වාහනයකට හයි කරන වායු ෆිල්ටර් එකක්. අපේ පුංචි පුතාලට මේක ඇහැට හුරු නැති වුණාට වැඩිහිටි දෙමාපියොන්ට මේක හොඳට හුරු පුරුදු ඇති. වාහන වලට සම්බන්ධ කරන මේ වගේ එයා ෆිල්ටර්ස්. එතකොට වායු ගෝලයේ තියෙන ඔක්සිජන් වාතය ඇදලා අරගෙන ඒකේ තියෙන දූවිලි අංශුන් ටික ෆිල්ටර් කරලා වාහනේ එන්ජිමට ඉන්ධන දහනය කරන්න වාතය දෙන්නේ මෙන්න මේ යුනිට් එක හරහා. ඉතින් මම
මෙයා හොයාගත්ත මේ වගේ කෙනෙක් හොයාගත්ත ඊට පස්සේ ඔයාලට සරලයි මේ වැඩේ කරන්න. මෙතන මම සම්බන්ධ කරා මෙන්න මේ වගේ ෆෑන් එකක්. මේ බලන්න. ඊට පස්සේ මේ ෆෑන් එක සම්බන්ධ කරලා මේ ෆෑන් එකේ තියෙන මේන් හෝල් එක ප්‍රධාන සිදුර විතරක් ඉතුරු වෙන්න මම මේ වටේට මෙහෙම ග්ලූ ගන් වලින් පොඩ්ඩක් තියලා වටේට මෙහෙම වහගත්තා. මේ වටේ තියෙන එතකොට අනිවාර්යයෙන්ම මෙතනින් එළියට මේ ෆෑන් එක හයි කරලා තියෙන්නේ මේ ෆෑන් එක කැරගෙනකොට මේ යුනිට් එක ඇතුලේ තියෙන හුලන් ටික මෙතනින් එළියට දාන්න පුළුවන් විදියට. හරි. එතකොට අනිවාර්යයෙන්ම මේකෙන් එළියට දානවා නම් හුලම් පාරක්. මේකෙන් හුලම් පාරක් එළියට දානවා නම් අනිවාර්යයෙන්ම මේ ෆිල්ටර් එක හරහා ඇදිලා ආව හුලම් පාරක්ම වෙන්න ඕනි. ඉතින් මේ වැඩේ ඊටාම සාර්ථකයි. මම මේකෙන් මාස 2ක් විතර හොඳ ප්‍රයෝජනයක් ගත්තා. මේක හැමදාම ඩේලි දැන් අපි අනිවාර්යයෙන්ම රෑ නිදා ගන්නකොට මේ යුනිට් එක ඔන් කරලා නිදාගන්නේ. මෙයා ලොකු කරන්ට් එකක් යන්නේ නැහැ මෙයාට. මෙයාගේ කරන්ට් එක වෝල්ට් 12කින් වැඩ කරන්නේ. වෝල්ට් 12ක මිලි ඇම්පියර් ගානකින් මිලි ඇම්පියර් 100ක වගේ පුංචි කරන්ට් එකක් ගන්න මෙයා. ඉතින් ඊටාම කාර්යක්ෂමයි. මේකෙන් මදුරු කොයිල් දුම වගේ දුම නම් ෆිල්ටර් කරන්න බෑ. මම මේක ඇත්ත හොඳට ප්‍රැක්ටිකලි කරලා බැලුවා. ඒ වුණාට මේකෙන් ගොඩාක් දූවිලි අංශු ටික ෆිල්ටර් කරන්න පුළුවන්. මම මේ වීඩියෝ එක කරන්නේ තනි කැම් එකකින් සංස්කරණය කරපු නැති වීඩියෝ එකක් වලට දෙන්නේ. මේ තියෙන්නේ මම මේකට විදුලි බලය ලබා දෙන්න ගත්ත වෙනම අමුතුවෙන් පවර් සප්ලයි ගත්තේ නෑ. මේ තියෙන්නේ මේ සාමාන්‍ය රවුටර් එකකට එන පවර් සප්ලයි එක 12 අවුට්පුට් කරන්න පුළුවන් පවර් සප්ලයි එකක් මිලි ඇම්පියර් 100ක වගේ. ඉතින් හොඳ හුලම් පාරක් මේකෙන් දෙනවා එළියට. හොඳ හුලම් පාරක් එළියට දෙනවා කියලා කියන්නේ මෙතනින් ඇදලා ගන්නවා. වටේ ඇදලා ගන්න හුලම් පාර මේකෙන් දූවිලි ටික ඔක්කොම බ්ලොක් කරනවා. දූවිලි ටික බ්ලොක් කරලා ඉවරලා මෙතනින් එළියට දානවා ෆ්‍රෙෂ් එයාර් එකක්. මේ ටිකෙන් එළියට දාන මේ වාතයේ දූවිලි නැහැ. හොඳට මතක තියාගන්න. මේකෙන් දුම වගේ දේවල් ෆිල්ටර් කරන්න බෑ. හැබැයි අපේ ශ්වසන පද්ධතියට ඩැමේජ් කරන ගොඩක් දූවිලි අංශු ටික මේකෙන් බ්ලොක් කරගන්න පුළුවන්. මේක 100%ක්ම සාර්ථකයි. මේක වෙළඳපොලේ තියෙන මේ කැලිබැරි ටික එකතු කරලා හදාගන්න පුළුවන් ඔයාලට. මට මේකට රුපියල් 1000ක්වත් ගියේ නැහැ. රුපියල් 1000ක්වත් ගියේ නැහැ. ඒක තමයි වටිනාම දේ. ඉතින් බලමු මේ මම මේක ගන්නකොට මේ net එක තිබ්බේ. මේක හදලා තියෙන්නේ අර අපි කොරෝනා දවස්වල දාපු මාස් එක තියෙන්නේ. ඒ මාස් එකේ මැටීරියල් එකෙන් තමයි මේ net එක හදලා තියෙන්නේ. මේ මෙතන ලෝහ දැලක් තියෙන්නේ. මේ ලෝහ දැලට ඇතුලෙන් තියෙන්නේ අර මාස් එක හදලා තියෙන ඒ රෙද්ද තියෙන්නේ. හොඳේ. බලමු මගේ අතේ තියෙනවා පොඩි වැකුම් එකක්. මම හිතනවා අනිවාර්යයෙන්ම මේකේ දැන් පාට මාරු වෙන්න ඇත්තේ දූවිලි ප්‍රමාණයක් බැඳිලා ඇති කියලා. මේක තාම හොඳට වැඩ කරනවා. මම පොඩ්ඩක් මේක චෙක් කරලා පෙන්නන්නම් ඔයාලට. මේක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි දූවිලි තියෙන්නම ඕනි. මම මෙයා මේ විදියට වීඩියෝ එකට අවශ්‍ය වෙන හින්දා මම පොඩි ප්‍රමාණයක් ලකුම් කරගන්නවා. අපි බලමු වැකුම් ක්ලීනර් එකේ මට පේනවා net එකේ දැන් මොනවා හරි සුදු පාට දෙයක් බැඳිලා වගේ තියෙනවා. ගලවලා බලමු මං හිතන්නේ වැඩේ සාර්ථකයි. තාම සාර්ථකයි. හිතපු දේ හරියට හරි. අම්මට සිරි එන්න බලන්නකෝ බලමු අපි. ඉතින් දෙයනේ මේවා මේ බලන්න මේ net එකේ ඔයාලට පේන්න දිනවා මේ දූවිලි පට්ට ලෝඩ් එකක් තියෙනවා. මේ දැන් මේවා අපිට ජීවි දැන් මෙහිම මේ ෆිල්ටර් එකකට එකතු වුණාට පේනව ඇරෙන්න මේ බලන්න මේ නිකම් මකුළු දැල් හා සමාන. ඒ කියන්නේ මේ දැන් ඔයාලට පේන මේ දූවිලි අංශු ටික දූවිලි අංශු කෝටි ප්‍රකෝටි ගණනක් එකතු වෙලා තමයි මේ මෙතනින් ෆිල්ටර් එකේ මේ වගේ රැඳිලා තියෙන්නේ. ඉතින් අර දැන් මම අර කඩෙන් ගෙනාව ෆිල්ටර් එකේ පාට වෙනස් වෙන්න මේ දූවිලි ටික තමයි හේතු වෙලා තියෙන්නේ. දැන් මේක හොඳටම සුද්ධ කරා නම් සමහර වෙලාවට හොඳටම මේ වැකුම් ක්ලීනර් එක අල්ලලා සුද්ධ කරා නම් සම්පූර්ණ අපේ ෆිල්ටර් එකේ අර කඩෙන් ගේනකොට තිබ්බ පාට එනවා. මේ බලන්න. දැන් මේ තියෙන්නේ සම්පූර්ණ මේ දූවිලි තියෙන්නේ. ඉතින් මේ දූවිලි තමයි දරුවන්ගේ පෙනහළු වලට යන්නේ. දැන් වැඩිහිටි කට්ටියට සාපේක්ෂව පුංචි දරුවෙක්ගේ පෙනහල්ල හරි චූටි. ඒ කියන්නේ එයාගේ ලං කැපැසිටි එක ගොඩක් අඩුයි. එතකොට එයාට එන්න තියෙන ඉෆෙක්ට් එක වැඩි. වැඩිහිටි කෙනෙක්ට සාපේක්ෂව
පුංචි කෙනෙක්ට එන්න තියෙන ඉෆෙක්ට් එක වැඩි. අපි තෙනුජ බබත් ඉන්නවා. අපේ චූටි මල්ලි මේ බලන්න. ඉතින් මේ වගේ දේවල් બ્લોක් කරගන්න පුළුවන් මේ වගේ සරල උපකරණයක් අපි නිර්මාණය කරොත් එහෙම. ඉතින් මම මේක නිර්මාණය කරලා මාස 2ක් විතර වුණා. මේකේ හොඳ ප්‍රතිඵලය මම ඔයාලට කියන්නම්. මේක අපි සුද්ධ කරමු පස්සේ. හොඳට සුද්ධ කරමු. දැනට මෙහෙම අයින් කරලා තියමු නැත්නම් අපේ බාසුන් නැහැ. මේක අරගෙන වැඩ ටික පටන් ගන්නවා. හරි. ඉතින් පුතේ මේකේ තියෙන වාසිම දේ තමයි මානසික නිදහස. මම මාසෙකට විතර පස්සේ ඇහුවා දරුවගෙන්. හැම සතියකටම සැරයක් වගේ පීනස ඇදිලා බේත් ගේන්න යනවා. හැමදාම උදේ නැගිට ගමන් හචින් යනවා පොලිමක් යනවා. ඉතින් මම ඇහුවා මාසයක් විතර ගියාට පස්සේ පුතේ දැන් මොකද තත්ත්වේ? උදේටයි හචින් යවන්නේ නැත්තේ කියලා ඇහුවා. ඉතින් මම දැනගත්තා ඒ ලොකු වෙනසක් වුණා කියලා. දරුවා මේක හයි කරලා දවස් දෙක යනකොට උදේට නැගිටිනවා හොඳ ෆ්‍රෙෂ් ගතියෙන් නැගිටිනවා. කිඹුහුන් යන්නේ නැහැ. ඉතින් හරි සතුටුයි. ඔයාලත් කරලා බලන්න ජීවිතේට මේ වගේ දේවල් එකතු කරගන්න. මහා ලොකු යෙදමක් යන්නේ. Tamanට හදාගන්න පුළුවන් මේක. මේ ෆිල්ටර් එකේ යට අඩිය යට සිදුරක් තියෙනවා. ඒක මම වැහුවා සෙලෝ ටේප් එකක් ගහලා. උඩ මේ විදිහට හරි සරලයි. මේකේ කෑලි බෑලි වැඩි නැහැ. වාහනයක පාවිච්චි කරන අලුත් එයා ෆිල්ටර් එකයි. ඊට පස්සේ මේ තියෙන 12 වෝල්ට් ෆෑන් එකයි. දැන් සමහර ලොකු ෆිල්ටර්ස් තියෙනවා. ලොකු ෆිල්ටර් වලින් ලොකු ප්‍රමාණයක් ෆිල්ටර් කරගන්න පුළුවන්. මේක මම තියලා තියෙන්නේ අපේ දරුවෝ නිදාගන්න ඇඳ ළඟ. ඇඳ ළඟ තියෙන. එතකොට ලොකු ෆෑන් එක දැම්මත් ප්‍රශ්නයක් නැහැ. දූවිලි ඇවිස්සුණත් මේකෙන් එයා ෆිල්ටර් කරලා දෙනවා. දැන් ඔයාලටත් දකින්න ඇති මේ කාර්යක්ෂමතාවය කොහොමද කියලා. මේකට පවර් දීපු ගමන් මේ චාර්ජර් එක ගහපු ගමන් මෙයා කැරකෙන්න පටන් ගන්නවා. කැරකෙන්න පටන් ගත්තට පස්සේ සම්පූර්ණ කාමරේ මෙයාට ෆිල්ටර් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි පැය 8ක් 9ක් විතර එකම කාමරයකනේ කොටු වෙලා ඉන්නේ. එතකොට ඒ කාමරය ඇතුලේ ඇවිස්සෙන දූවිලි ලෝඩ් එක වැඩි. තව දෙයක් තමයි මෙයාගේ කාර්යක්ෂමතාවය 100%යි කියලා කියන දේ තමයි මේ දැන් මම ඉස්සෙල්ලා කිව්වා මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ දූවිලි තියෙනවා කියලා කිව්වා. සමහර දවස්වල නැගිටලා බලද්දී හැබැයි මෙයා යුනිට් එක වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මේකට බැඳෙන දූවිලි ප්‍රමාණය හිතා ගන්නවත් බැරි තරම් අඩු වෙලා තිබ්බා. ඇත්තෙම නැති තරම්. දැන් වෙනදා උදේ නැගිටලා බලද්දි මෙහෙම ඉරක් අඳිනකොට ෆෑන් එක ඕෆ් කරලා ඉරක් අඳිනකොට මේකේ මෙහෙම දූවිලි වලින් ඉරක් ඇඳෙනවා මෙහෙම. අර වාහනවල වී ස්ක්‍රීන් වල වගේ. හරි. හැබැයි දැන් මේ යුනිට් එක වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මේකේ උඩ දූවිලි නැහැ. මාර ක්ලියර් විදියට පේන්න පටන් ගත්තා. හරි. ඉතින් එහෙනම් ඕකයි කතන්දරේ. ඔයාලත් මේ වැඩේ ගන්න වීඩියෝ එක හොඳයි නම් ලයික් කරේ නැතක් කවන්නේ. වැඩක් ගනී කවුරු හරි මේක ෂෙයා කරන්න. මේක අපේ ඉගෙන ගන්න දරුවන්ටත් මේ නිර්මාණය කරන්න පුළුවන්. කෑලි 3යි යන්නේ. චාර්ජරයි ඊට පස්සේ ෆෑන් එකයි ෆිල්ටරයි ඔච්චරයි යන්නේ. රෑලි වෙනකන් සනීපෙට නිදා ගන්න පුළුවන්. ඔළුවේ අමාරු ඊට පස්සේ පීනස හචින් යන ඒවා ඔළුව බර ගතිය ඒ ඔක්කොම ටික ඉවරයි කරලා බලන්න. ඉතින් මාර වටිනවා. එහෙනම් අපි ආපහු දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු. එතකන් හැමෝටම ආයුබෝවන්.